ආයුබෝවන් මම වෛද්‍ය මහේෂ් ජයතිලක මම ආයුර්වේද වෛද්‍යවරයෙක් මම ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. මම අද මේ වීඩියෝ එක කරන්නේ මගෙන් අහලා තියෙන ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න. මේ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ මොනවාද සුදුසුකම් ඔසී වල ආයුර්වේද ප්‍රැක්ටිස් කරන්න බෑ නේද? ඇත්තට මේ ප්‍රශ්නේ එක කොටසකට මම මේ වෙනකොටත් උත්තර දීලා තියෙන්නේ මගේ සුදුසුකම් මොනවද කියන එක ගැන මම පැහැදිලි කරලා තියෙනවා. ඒ හින්දා මම ඒක ගැන ගොඩක් ගැඹුරට කතා කරන්නේ නැතුව මම සරලව මගේ සුදුසුකම් ගැන කියන්නම්. මම කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්. මුලින්ම අපි A-level කරලා A-level වලට බයෝ කරන්න ඕන. ඊට පස්සේ ISET score එකෙන් විශ්වවිද්‍යාලයට බඳව ගන්නවා. ඒ විශ්වවිද්‍යාලයට බඳව ගත්තට පස්සේ අපි විශ්වවිද්‍යාලවල අවුරුදු 5ක් ඉගෙන ගන්න ඕන. අවුරුදු 5ක් ඉගෙන ගත්තට පස්සේ අපි රජයේ ආයුර්වේද රෝහල් වල සීමාවාසික වෛද්‍ය පුහුණුව අවුරුද්දක් සම්පූර්ණ කරන්න ඕන. එහෙම සම්පූර්ණ කරාට පස්සේ තමයි අපිට නිල වශයෙන් උපාධි ප්‍රදානෝත්සවයේදී ලබා දෙන්නේ. මම එහෙම උපාධි සම්පූර්ණ කරලා රෙජිස්ට්‍රේෂන් නම්බර එක අරගෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකයක් ගත්තට පස්සේ මම මගේ ප්‍රැක්ටිස් එකක් කරගෙන ගියා ලංකාවේ කුරුණෑගල. අවුරුදු 4ක් ප්‍රැක්ටිස් කරලා තමයි මම ඔස්ට්‍රේලියාවට ආවේ. ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ අපි මෙහෙදි සම්පූර්ණ කරන්න ඕන සුසුකම් කීපයක් තියෙනවා. එකක් තමයි ෆස්ට් එයිඩ් එක. ප්‍රථමාධාර පුහුණුවක් ගන්න ඕන අපි මෙහි ඔස්ට්‍රේලියාවට ගැලපෙන පරිදි. ඊට පස්සේ අපි ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා වන වෛද්‍ය සංගමේ ලියාපදිංචි වෙන්න ඕන. මම ලියාපදිංචි වෙලා ඉන්නේ ත්‍රිබල් A කියන වෛද්‍ය සංගමේ. ඊට පස්සේ ඊට අමතරව අනෙකුත් ලිපි ලේඛන හදා ගන්න ඕන. විශේෂයෙන්ම දැන් බිස්නස් නම්බර් එකක් වගේ අරගෙන එහෙම කරලා තමයි වෛද්‍ය මධ්‍යස්ථානයක් පටන් ගන්න ඕන. තව ඉන්ෂුරන්ස් කවරේජ් එකක් ගන්න ඕන. අපි ප්‍රැක්ටිස් එකක් කරනවා නම් ඒ ඉන්ෂුරන්ස් කවරේජ් එකෙන් අපි වෙනුවෙන් ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකක් පෙනී ඉන්නවා. එතකොට ඒ වගේ නෛතික ලිපි ලේඛන කීපයක් අපි හදා ගන්න ඕනේ මෙහෙදි. මම මේ ඔක්කොම සම්පූර්ණ කරලා තමයි වෛද්‍ය ප්‍රතිකාර කටයුතු පටන්ගෙන තියෙන්නේ. ලංකාවේ වගේ නෙමේ හරිම අමාරුයි මෙහි ප්‍රොසීඩර් එක කරගන්න එක. ඊට අමතරව හරිම හොඳට නිරීක්ෂණය කරනවා. අපිට කැමති විදිහට වෛද්‍ය ප්‍රතිකාර පටන් ගන්න බෑ. අපේ උපාධිය හොඳට බලනවා. එතකොට අපේ උපාධියේ විස්තර සහිත ලේඛන හොඳට බලනවා. ඊට අමතරව ඒ උපාධිය ගැන හොයලා බලනවා. එහෙම කරලා තමයි ඔස්ට්‍රේලියාව වගේ රටකදී අපිට ප්‍රැක්ටිස් කරන්න අවසර දෙන්නේ. ඊට අමතරව අපි පැය ගාණක් සම්පූර්ණ කරන්නත් ඕන. තමන්ගේ වෛද්‍ය මධ්‍යස්ථානයක හරි වෙනත් වෛද්‍යවරයෙක් යටතේ හරි ඒ පැය ගාණ සම්පූර්ණ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි නිල වශයෙන් ප්‍රැක්ටිස් කරන්න හම්බෙන්නේ. ඇත්තටම ඔය වගේ පියවර කීපයක් තියෙනවා සම්පූර්ණ කරන්න. ඊට පස්සේ ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු කරගෙන යන්න පුළුවන්. ලංකාවෙන් මම සහ තව කීප දෙනෙක් ඉන්නවා. ඊට අමතරව ඉන්දියන් වෛද්‍යවරු, නේපාල් වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවේ ආයුර්වේද ප්‍රතිකාර කටයුතු කරගෙන යනවා. ඔස්ට්‍රේලියාව ඇතුලේ ආයුර්වේද ප්‍රතිකාර කරනවා කියන එක හොරෙන් කරන දෙයක් නෙමෙයි. ඒක හරිම නීත්‍යානුකූලව හරිම විවෘතභාවයක් ඇතුව කරන දෙයක්. අනිත් එක කියන්න ඕන මේ එහෙම මේ ඔස්ට්‍රේලියාව ඇතුලේ හොර වැඩ කරන්න බෑ. පොඩි දෙයක් කරපු ගමන් ටක් ගාලා අහු වෙනවා. එහෙම කරන්න බෑ. මෙහෙම කරලා බේරෙන්න බෑ. ඊළඟ කාරණාව මේකෙදි මතු කරලා තිබ්බ ඔස්ට්‍රේලියාවේ ආයුර්වේද ප්‍රතිකාර කරන්න බෑ නේද කියලා. ඔස්ට්‍රේලියාව ඇතුලේ ආයුර්වේද ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒකට කිසිම තහනමක් නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. තාමත් ඔස්ට්‍රේලියාව ඇතුළතදී ආයුර්වේද වෛද්‍යවරු කෙනෙක් ඇප්‍රයිගේ ලියාපදිංචියක් ලබා දෙන්නේ නැහැ. ඇප්‍රයිගේ ලියාපදිංචිය ලබා දෙන්නේ නැති නිසා අපිට සිද්ධ වෙනවා ඒ වෙනුවෙන් තියෙන ආයුර්වේද වෛද්‍යවරුන් වෙනුවෙන්ම විශේෂ වෙච්ච වෛද්‍ය සංගමයක ලියාපදිංචිය කරනවා. මම කලින් කිව්වේ ඒ වගේ එක ලියාපදිංචියක් මම ගත්තා කියලා. මේ වෙනකොට ඔස්ට්‍රේලියාව ඇතුලේ ආයුර්වේද වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා සහ ඒගොල්ලෝ ඉතාමත් හොඳට තමන්ගේ ප්‍රැක්ටිස් එක කරගෙන යනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙමු ඉස්සරහා කාලේදී ආයුර්වේදයට හොඳ පිළිගැනීමක් ඔස්ට්‍රේලියාවේදී ඇති වෙලා ඒක ඇප්‍රයිකේ ලියාපදිංචි කරගන්න තැනටපත් වෙයි කියලා. මං හිතනවා මේ ප්‍රශ්නට උත්තරේ හම්බෙන්නේ නැති කියලා. සරලවම කිව්වොත් එහෙම මම අධ්‍යාපන සුසුකම් සම්පූර්ණ කරලා ආවේ. ඊට පස්සේ ඔස්ට්‍රේලියාව ඇතුළතදී මම මගේ සුසුකම් ටික සම්පූර්ණ කරලා ලියාපදිංචි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔස්ට්‍රේලියාව ඇතුළේ ආයුර්වේද තහනම් නැහැ. ඔස්ට්‍රේලියාව ඇතුළේ ආයුර්වේද ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මම හරිම කැමතියි මේ වගේ තමන් ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයා ගැන ප්‍රශ්න කරනවට. එහෙම වුණාම තමයි බොරුවට ඉන්න කට්ටිය ඊට පස්සේ වෛද්‍යවරු විදිහට පෙනී ඉන්න හොර වෛද්‍යවරුන්ට පැවැත්මක් නැති වෙන්නේ. ඒක නිසා තමන් ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයාගේ සුදුසුකම් ගැන හැම වෙලේම ප්‍රශ්න කරන්න, ඒ සුදුසුකම් ගැන හොයලා බලන්න මේවා ඇත්තද බොරුද කියලා. ඒක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. ඒක නිසා මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ අහපු කෙනාට. මම කලින් වීඩියෝ එකක් දාලා ඇති. ඒකත් බලන්න. ඒකෙත් තියෙනවා මගේ සුදුසුකම් ගැන. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි. කාටට මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වගේ දේවල් දැනගන්න ඕන නම් ප්‍රශ්න තියෙනවා නම් දෙපාරක් හිතන්න එපා. යටින් කමෙන්ට් කරන්න. මම ඒකට උත්තර දෙන්නම්.
බොහොම ස්තුතියි.